ගොඩක් අය භාවිතා කරන සුපිරිම ප්‍රායෝගික රහස් ක්‍රම කිහිපයක් මෙන්න. විශේෂයෙන්ම අන්තිම එක නම් ඔයාට ගොඩක් වටිනවා. 1. පාදී නියපොතු කපද්දි කෙළවරවල් ගොඩක් ගැඹුරට කපන්න එපා. ඒ වගේම රවුම් හෙඩේට කපන්නත් එපා. එහෙම කළොත් නියපොතු හැම ඇතුළට හැරෙන්න පුරුවන්. ඉන්ග්‍රෝන් නේල්. ඒ නිසා නියපොතු කෙලින් අතට කපන්න. එතකොට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. 2. ඔළුව රිදෙනවා නම් අයිස් කැටයක් අරගෙන මහපට ඇඟිල්ලයි දබර ඇඟිල්ලයි අතර තියන්න. මේ නිල ස්ථානයේ ඔළුවට සම්බන්ධ ස්නායු එක්ක බැඳලා තියෙන්නේ. ඒකෙන් ඔළුවේ කෙක්කම අඩු කරගන්න පුරුවන්. 3. අතේ කටුවක් හරි ලී කැබල්ලක් හරි ඇනුනම ඒ හරිය PVA ගම් ටිකක් ගන්න. වේලුණාට පස්සේ ගලවලා දාන්න. එතකොට කටුවත් ඒකම ලේසියෙන් ගැලවිලායි. 4. අතේ තියෙන වලල්ලක් ගලව ගන්න අමාරු නම් ප්ලාස්ටික් බෑග් එකක් වලල් අස්සෙන් දාලා ඒකට ඩිෂ් වොෂ් ටිකක් ගන්න. එතකොට ලේසියෙන්ම වලල්ල ලිස්සලා එළියට එනවා. 5. රත්තරන් බඩු මේසයක් උඩ තියලා කාන්දමක් ලං කරන්න. කාන්දමට ඇලෙනව නම් ඒක බොරු රත්තරන්. ඇලෙන්නේ නැත්නම් ඒක ඇත්ත රත්තරන්. 6. රිදී බඩු කළු වෙලා නම් භාජනයකට ෆොයිල් කොලයක් සහ ලුණු දාන්න. ඊට පස්සේ රිදී බඩු දාලා උණු වතුරවත් කරලා දිගටම කවලම් කරන්න. රිදී බඩු ආයෙත් අලුත් වගේ දිලිසෙන්න ගනීවි. 7. ෂවර් හෙඩ් එක හිර වෙලා වතුර එන්නේ නැත්නම් ඩිෂ් වොෂ් සහ විනාකිරි දාලා පැයක් විතර තියන්න. ආයෙත් වතුර ස්මූත් විදිහට එන්න පටන් ගනීවි.